ආයිබෝවන් මම කරුණාශාන්ත මම මේ වෙනකම් වැඩ කරේ ජාතික ජන බලවේගයට ඒ වගේම අපි මුලින්ම ජනාධිපතිවරණයේදී පානම NPP එකේ වෙනුවෙන් විශාල කැපවීමක් මම ඇත්තටම කළා ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණය මහමැතිවරණය දක්වා අපි දිනවන්ද විශාල වශයෙන් අපි කටයුතු කරා මාත් එක්ක විශාල පිරිසක් පානම හිටියා ඒ වගේම මම 2023 ප්‍රාදේශීය සභාවට තරඟ වදින්න වැදුනා. හැබැයි තරඟයක් තිබෙන්නේ නැති නිසා ඒක එහෙම ඉවිච්ච නිසා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණයක් තිබුණ නිසා ඡන්දෙ තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ දැන් 2025 ප්‍රාදේශීය සභා ඡන්දෙ මම තරඟ කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. අපි නාම යෝජනා අද උදේ තමයි අත්සන් කරන්න හිටියේ. මම තමයි පානම බටහිර වසමේ අපේක්ෂක විදිහට තරඟ වදින්න හිටියේ. එතකොට දැන් අද උදේ අපි නාම යෝජනා අත්සන් කරන්න යන්න ලහගොල්ලට එන්න කියලා තිබ්බා. අපි වාහනේ නැගලා යන ගමන් මට පක්ෂෙන් කතා කරලා කිව්වා සහෝදරයා ඔයා දාලා තියෙන ලිස්ට් එකෙන් ඔයාගේ වසමට වෙන කෙනෙක් දැම්මා කියලා ඡන්දය ඉල්ලන්න. මම දන්නේ හේතුව මොකද මම තමයි ඡන්දය ඉල්ලන්න හිටියේ ප්‍රධාන අපේක්ෂක වශයෙන් හිටියේ. ඊයේ රෑ තමයි කිව්වා DCC එකේ රැස්වීමක් කරන් ඒගොල්ලෝ වෙනස් කරේ කියලා. ඉතින් මම තීරණය කරා ජාතික ජන බලවේගයේ මේ වෙනකොට මේ තත්ත්වය නම් තියෙන්නේ ජාතික ජන බලවේගයේ තවත් ඉඳලා වැඩක් නැහැ කියලා. අපි මේ වෙනකොට අපිටත් හොරා අපි දන්නේ නැතුව තීරණ අරන් අපි කපනවා නම් එහෙම ඉස්සරහට මම දන්නේ කොහොම වෙයිද කියලා. ඒ නිසා මම මේ මොහොතේ සිට ජාතික ජන බලවේගයේ සීළු කටයුතු වලින් මම ඉවත් වෙනවා. ඒ වගේම මම ඉදිරියට ගන්න තීරණ ගැන මම අද හවස වෙනකොට මම කියනවා. මෙතනින් පස්සේ මම ජාතික ජන බලවේගයේ මාලිමාවට වැඩ කරන්නේ නැහැ. ස්තුතියි.